ආදරයෙන් පිළිගන්න. ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. අද අපි කොහෙද මේ යන්නේ? ගෙස් කරන්න පුළුවන්ද? අද අපි මේ යන්නේ ලංකාවේ තියෙන හරිම ලස්සන උද්‍යානයක් බලන්න. අද අපි යන්නේ බ්‍රීෆ් ගාඩන් එකට. එහෙම නැත්නම් පරාජිත පෙම්වතාගේ මල්ලියන කියලාත් කියනවා. මේ බ්‍රීෆ් ගාඩන් එක පිහිටලා තියෙන්නේ අලුත්ගම යටිතල පාරේ. බෙවිස් බාවා විසින් තමයි මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ. අක්කරපාක භූමි ප්‍රදේශයක පැතිරුණු හරිම සුන්දර උද්‍යානයක්. හරි, අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට බ්‍රීෆ් ගාඩන් එක බලන්න හිතාගෙන ඉන්නවනම් උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් එයාලා ඕපන් කරලා තියෙනවා. ඒ වගේම අපි ටිකට් ප්‍රයිස් ගැන කතා කරද්දී උද්‍යානෙ විතරක් නම් බලන්න හිතාගෙන ඉන්නේ රුපියල් 500ක් වගේ තමයි අය කරන්නේ. ඒ වගේම නිවස් ඇතුළ බලන්න හිතාගෙන ඉන්නවනම් රුපියල් 2000ක් වගේ අය කිරීමක් කරනවා. ඒ වගේම බර්ත්ඩේ ෂූට්, ෆොටෝ ෂූට්, ප්‍රී ෂූට් මේ ඕනම දෙයකට ඔයාලට මේ උද්‍යානයට එන්න පුළුවන්. ඒ වගේ මේ සඳහා ඔයාලට අමතර ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් බ්‍රීෆ් ගාඩන් එකත් බලලා ඉවර වෙලා අපි ආව ලන්ච් එක ගන්න. කොහේ ගියත් ඉතින් කෑම අමතක කළා කොහමද? නේද? හරි, එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.